වගේ දේවල් මේ ජීවන සමිතිය කවදාවත් වෙන්න බෑ. මීළඟට සමිතිය සමාජිකයෝ ගැන මට වචන සපයක් කතා කරන්න තියෙනවා. මුලින්ම උඹ ආය මාළුන්ට කඳම් බඳින්න යන්න එපා. මොකද කඳම් බඳින්න සමනේ ගොඩ යන සතුන්ට ඌරොන්ට මෝන්ට වගේ සතුන්ට මාළුන්ට කඳම් බඳින්නේ නැහැ. උඹ ඒක වැරදින්න තව පොඩ්ඩක් මගේ උරුවත් කඳකට අහුලා කෑලි ගැටිලා මාත් එක්ක විනාශ වෙලා මුදුපත් වෙන්න ඉඩ තිබුණා. ආය වැරද්ද කරන්න ඊළඟට උඹ කල්ලු තටියා තෝ ආය හොරොව්වේ උඩ ඉඳලා වැවට පයින් යන්න එපා. තෝ එහෙම වැවට පැනලා වැවේ වතුර පිටාර ගලලා මගේ කුඹර දෙපාරක් යට උනා. එහෙනම් ඒ වැරද්ද ආයෙ වෙන්න බෑ. හරිද? ඊළඟට මැද කළු උසේක. සෝ උරු යනවා වේගෙ වැඩි. කොහොම ඊයේ පෙරේද පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගිහිල්ලා දින උරුවේ. උඹ එහෙම වේගෙන් ගියපු හින්දා මාළු බය වෙලා, සලිත වෙලා, මුකුලිත වෙලා, විකසිත වෙලා වෙන වැව් වලට සංක්‍රමණය වෙන්න පටන් ගන්න තියෙනවා. මට ඒක විශ්වාසදායී ආරංචි මාර්ග වලින් තමයි දැනගන්න ලැබුණේ. ඒ නිසා ආයෙ වැරද්ද වෙන්නේ නැහැ. හරි? ඊළඟ කාරණාව තමයි මේ දවස්වල අපිට වැවේ හවු වෙන මාළු හරිම දුර්වලයි, කෙට්ටුයි, ලෙඩ වෙනවා. හරියට නිකන් මුංගක්. සමහර විට මාළුන්ගේ ආණ්ඩුවත් අපේ ආණ්ඩුව වගේම නන්නත්තර වෙලා නිකන් බවුලක් වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරන්න කැමති ඉදිරි මාස දෙකකට අපි මාළු කන එක නවත්තලා මාළුන්ට අපිව කන්න අවශ්‍ය කටයුතු සලසා දෙන්න පුළුවන් නම් අන්න එතන තමයි ඉන්නකෝ. සමහර නැත්නම් සති දෙක තුන ඉන්නකෝ. පොඩ්ඩක් දෙපාර හරියට ගහලා තමන්ද චෙක් රයිට්. බොහොම ස්තුතියි හරසුන් ගුණසුන් කිසි ගතයුත්තක් නැති කතාව ඉදිරිපත් කරපු අපගේ හිටපු සභාපතිතුමාට. ඉතින් අර බණක් පිරිතක් අහගෙන එලෝට දෙයක් කරගන්න ඕන කාලේ සමිතිවලට ආවහම ඔය වගේ වෙන දේවල් අරුමයක් නොවේ.